guys, ada mau liatin nih dari kita review කරන්න. අපි බලමු. ඔලු කාලේ තියෙනවා 35 ඒ වගේ මේක හම්බුනේ මගේ පළවෙනි ඉබෝ බණ්ඩල් එකෙන්. මේක තියෙන්නේ බුය පාස් එක. මේකත් බුය පාස්, මේකත් බුය පාස්. මේක තනි ඔලුව. මේක ටිකක් තියෙනවා. ඒක ඩයිමන්ඩ් වලට ගත්ත ටිකක්. මේකට තියෙනවා බුය පාස් එක. අපිට තව තියෙනවා ඒකත් මම ඒක මං ඩයිමන්ඩ් එකට ගත්ත එක. මේක ෆ්‍රී හම්බුන එක. මේකත් ෆ්‍රී හම්බුන එක. ඒක ෆුල් කිටම තියෙනවා. ඒකත් ෆ්‍රී හම්බුන එක. මේක ලක් රොයල් එකට ගිය පාර ආවේ. මේක ලක් රොයල් එකට ගිය කලින් පාර ආවේ. මේක රිපීට් එකට ගන්න තියෙන්නේ අනේ වගේ එකක්. මේක ආවේ නිකන් එලිමන්ට් එක. මේක තමයි ෆ්‍රී හම්බුනේ. මේ කාම දාන්න එකට. මේක තියෙනවා. ඒක බණ්ඩල් එකේ මේ තියෙන මේ පාර බුය පාස් එකේද මේ දෙන්නේ ගිය පාර එක. මේ තියෙන බුය පාස් එකක්. මේ තියෙන සම්පූර්ණ එක. ඒක තමයි මම දාන්න හිතුවේ. හරි. දැන් මේක මැජික් කියු. මේක මම මේක සන්ග්ලාස් එක තියෙන්නේ ඩයිමන්ඩ් එකට අපුලකට. මාස්ක් එක තියෙන්නේ ට්‍රී හම්බුන එකට. මේක ෆුල් කිටම මම මතක නැහැ. මේක තියෙන්නේ ටියුබ් එකකට ගත්ත එකක්. හරි guys ඔය ටික තමයි දෙවට තියෙන්නේ මේ ටිකේ. මේ පාර මේකත් කියු මේක ෆ්‍රී හරෝ කරනවා මේක ලක් රොයල් මේකත් හරෝ කිට්ටු ලක් රොයල් එකට ආපු එක. මෙයා මේ හම්බුනේ ලක් රොයල්. මේක මම ටෝකන් වලට ගත්තේ. හරි guys ඊට පස්සේ අපිට දැන් කවුසන් තියෙනවා 45ක්, ෂෝට් තියෙනවා 52ක්, මූණු 7යි, මේ දාන ඒවා 29යි. සපත් 44ක් තියෙනවා. හරිද? ඉතින් දැන් එක එක දාලා මෙන්න මේක. හරිද guys? ඊට පස්සේ අපි දාගමු. අපි දාගමු මෙන්න මේ දෙක. ඊට පස්සේ මම ඒක සම්පූර්ණයි. මේ දෙක බණ්ඩල් එකට හම්බුනේ මිස්ටර් ෂොප් එකේ මේකත් මිටි ෂොප්. මේකත් ලක් රොයල් වගේ එකක්. මේකත් ඉමෝට් රොයල්.
කියලා නෑ මොකද මං දාන්නේ නැති හින්දා ඉදාන් ඉන්නවා ටිකක් බලමු මේක මේ පරේ බන්ඩල් එකට හම්බුන එක මේක ලක් ඔයල් එකට ආපු එක. ලොක් චේන්ජ් එක මට කලින් මීට කලින් ලොක් චේන්ජ් එකක් තිබිලා නෑ. මම ඒ හින්දා මේක ගන්න try කරේ. මට මේක ගන්න ඩයමන්ඩ් 4000ක් වගේ ගියා. හරි guys ඊට පස්සේ collection වල bag මේක මේ පාර හම්බුනේ එක මේක ලක් ඔයල් එකට ආවේ බුජ පාස් මේක නම් ෆ්‍රී දෙන එකක්ද මන්නේ මේකට ටෝකන් වගේ කොමාරි බෑග් තියෙනවා 24ක් ලෝඩ් බොක්ස් වල guys මම නම් මේකට ඔයාලා කැමති නම් කැමති එකක් තෝරන්න මම ඔයාලට ඉඩ දෙනවා මේක තමයි මල්ලක දැන්න තියෙන මේක ලෙවල් 4ක් ගාපුවම හම්බුනේ එක මට මේක විතර පොඩි හිතට තියෙන්නේ මට මේකක් තියෙනවා මේකත් තමයි ඊට පස්සේ මේකට එකමුතු ගතියක් තියෙනවා මේ vehicles වල මේක දාමුනේ ඒක ලයිව් ගතියක් තියෙනවානේ අපි බයික් වලින් දාමු විතරයි තියෙන්නේ බලමු ඉන්දියාවේ ඉන්න මේ මගේ දෙන්න එක අපි මේක දාන්න මම කියන්නේ මගේ කැමතිම ප්ලේ කොම්බෝ මට කැමති ඒ හින්දා අපි ඒක දාගමු මට මේ ප්‍රොෆයිල් කාඩ් තියෙ බැටල් කාඩ් තියෙන්නේ එකයි මගේ කලින් account එකේ නම් තිබ්බා ඒක අතර මේ නරෝඩ් එකටයි කිල් 100ක් ගහන්න කියලා ඒවෝ තියෙන අපි ඒක බලමු guys බලන්න හම්බුණා දැන් මේක වෙන හින්දා මම ඔයාලට මේ තියෙන පැරෆල් එක ඒකම මාල්ටන් ගත්තේ ඒක තාම ලෙවල් 1 මේ තියෙන බූට් පැකර් එක ආයිත් මේ හෙඩ් නම් හෙඩ් පහේ තියෙන්නේ අප්ඩේට් ගන්න ඩයමන්ඩ් 3860යි ග්‍රෝස් එක තියෙන්නේ 2 ඒක 3ට දානවා මම ළඟදිම ඊපස්සේ AN94 මේක දෙකේ මේක ගත්තේ ළඟදී පැරෆල් එකත් එක්කම ගත්ත එක මේක M4A1 මේ තියෙන ගන්න එක මේක මට කලින් ඉඳන්ම තිබ්බට UMP කලින් ඉඳන් තියෙන තුනේ තමයි ඒකත් හයේ ෂොටේ තියෙන්නේ 4 ඒක තියෙන්නේ 5
අපි දවසක එවන මැක්ස් කරන වීඩියෝ එකක් දානවා. එදාට මම කෙනෙක් ඉන්නවා නම් මට කියන්න ඒක මැක්ස් කරන්න. ඒ කියන්නේ ලෙවල් 7ට දාන්න කීයක් යනවද කියලා. හරි guys අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා කැමති නම් ලයික් පාරක් දාලා ෂෙයා පාරක් දාලා Watch me go viral.